ඔයාලා කවදාවත් ඩ්‍රයිවර් කෙනෙක් නැතුව ටැක්සි එකක ගියාද? Uber, Pick Me වලටත් පස්සේ දැන් ටෙස්ලා කියන ලොකු කම්පැනි එක ඩ්‍රයිවර් කෙනෙක් නැති ටැක්සි සර්විස් එකක් හදලා තියෙනවා. ඒක තමයි ටෙස්ලා රොබෝ ටැක්සි සර්විස්. අද මේ වීඩියෝ එකෙන් බලමු ඒ මොකක්ද, කොහොමද වැඩ කරන්නේ, ලෝකෙ කොතනද මේක දැනටමත් පාවිච්චි වෙන්නේ කියලා. ටෙස්ලා රොබෝ ටැක්සි කියන්නේ මොකක්ද? සරලව කියනවනම් ටෙස්ලා රොබෝ ටැක්සි කියන්නේ AI සහ කැමරාස් පාවිච්චි කරලා තමන්ම තනියෙන් ගමන් කරන ටැක්සි කාර් එකක්. මේක ඩ්‍රයිව් කරන්නේ ඩ්‍රයිවර් කෙනෙක් නම් නෙමෙයි, කම්පියුටර් එකක්. ඔයා මොබයිල් ඇප් එකෙන් ටැක්සි එක බුක් කරාම කාර් එක තමන්ම ඔයා ළඟට එනවා. ඔයාව අදාළ තැනට ඩ්‍රොප් කරලා ඊට පස්සේ ඊළඟ කස්ටමර් කෙනෙක් ගාවට යනවා. Uber වගේ, හැබැයි ඩ්‍රයිවර් කෙනෙක් නෑ. මේක කොහොමද ඩ්‍රයිව් කරන්නේ? ටෙස්ලා කාර්වල තියෙන්නේ full self driving. ඒ කියන්නේ FSD කියන software එක. කැමරා 8කට වඩා සෙන්සර්, AI කම්පියුටර් එක මේවා ඔක්කොම එකට වැඩ කරලා පාර, වාහන, මිනිස්සු, ට්‍රැෆික් ලයිට් මේ හැමදේම අඳුරගෙන ඩ්‍රයිව් කරනවා. දැනට ටෙස්ලා රොබෝ ටැක්සි සර්විස් එක ටෙක්සාස් ඔස්ටින් කියන සිටි එකේ පුහුණු වෙලා තියෙනවා. දැනට ඩ්‍රයිවිං සීට් එකේ ඩ්‍රයිවර් කෙනෙක් නෑ. හැබැයි සේෆ්ටි එකට මොනිටර් කෙනෙක් පැසෙන්ජර් සීට් එකේ ඉන්නවා. ටෙස්ලා රොබෝ ටැක්සි ෆ්ලීට් එක කියන්නේ මොකද්ද? ෆ්ලීට් එක කියන්නේ ටැක්සි කාර් එකතුවක්. ටෙස්ලා දැනට මොඩල් Y කාර්ස් රොබෝ ටැක්සි ෆ්ලීට් එකක් විදියට පාවිච්චි කරනවා. ඔස්ටින් සිටි එකේ කාර් 10ක් 20ක් විතර දැනටම භාවිතා කරනවා. ඉදිරි මාසවලදී ඔස්ටින්, කැලිෆෝනියා වගේ ප්‍රාන්තවල කාර් 10 ගානකට මේ සර්විස් එක භාවිතා කරන්න එයාලා ප්ලෑන් කරනවා. අනාගතයේදී ඔයාට ටෙස්ලා කාර් එකක් තිබ්බොත් ඔයා නිදාගන්න වෙලාවටත් ඔයාගේ කාර් එක ටැක්සි සර්විස් එකට දාලා සල්ලි හම්බ කරන්න පුළුවන්. මේ ටැක්සි සර්විස් එකේ තියෙන ගැටලු මොනවාද? මේ ටැක්සි සර්විස් එකේ ට්‍රැෆික් වැරදි, මන්තීරු ප්‍රශ්න, බ්‍රේකින් වල ගැටලු වගේ ප්‍රශ්න තවම තියෙනවා. ඒක නිසාම දැනට ඇමරිකානු රජයේ නීති, සහතික, ටෙස්ටින් වගේ දේවල් වලට ටෙස්ලා සමාගම ලොකු අවධානයක් දෙනවා. ඒත් ඉලෝන් මස්ක් කියන්නේ මිනිස්සු ඩ්‍රයිවර්ස්ලා වෙනවට වඩා AI ඩ්‍රයිවර්ස්ලා ආරක්ෂිත වෙන දවස ඉක්මනින් එයි කියලා. මේ ටැක්සි සර්විස් එකේ අනාගතය මොන වගේ වෙයිද? එලෝන් මස්ක් කියන්නේ පිස්සුම අදහස් තියෙන මිනිස්සෙක්නේ. ඉතින් ටෙස්ලා සමාගම තවත් පිස්සුම අයිඩියා එකක් හදලා තියෙනවා. ඒ තමයි සයිබර් කැබ්, ස්ටීරිං වීල් නැති, පැඩල් නැති සම්පූර්ණ රොබෝ ටැක්සි එකක්. මේක විශේෂයෙන්ම මේ ටැක්සි සර්විස් එකටම ඩිසයින් කරපු කාර් එකක්. 2026ත් 27ත් අතර මේ කැබ් එක හදන වැඩත් පටන් ගන්න ටෙස්ලා සමාගම ප්ලෑන් කරනවා. හිතන්නකෝ, ඩ්‍රයිවර් කෙනෙක් නැතිව ඉලෙක්ට්‍රික් ටැක්සි දහස් ගාණක් පැය 24ම දවස් 7ම වැඩ කරන්න ගත්තාම කොහොම තියෙයිද කියලා. ටෙස්ලා රොබෝ ටැක්සි සර්විස් එක සාර්ථක වුණොත් ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඉතින් ඔයාටත් මේ අයිඩියා එක ගැන මොකද හිතෙන්නේ? පහලින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් එකක්, සබ්ස්ක්‍රයිබ් එකක් දාන්න අමතක කරන්න එපා.